දිලානි අබේවර්ධන කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන සුරූපී තාරකාවක්නේ. ඇය 90 දශකයේ ලංකාවේ හිටපු ජනප්‍රියම තාරකාවක් කිව්වොත් හරි. ඒත් වසර 20කට වඩා කාලයක් ඇය විදේශගත වෙලා ඉඳලා ඔන්න නැවත ලංකාවට ඇවිල්ලා. මේ වතාවේ නම් ඇයගේ පැත්තෙන් ඇහෙන්නේ සුබ ආරංචියක්. අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සටන චිත්‍රපටයෙන් 1985 කාලේ කලාවට පිවිසෙන ඩිලානි අබේවර්ධන කාලයක් පුරාවටම ලංකාවේ සිනමාවේ තරුවක් වෙලා හිටියා කියලා කිව්වනම් හරි. ඒ වගේම ඇය බොහෝ ආందోලනාත්මක චිත්‍රපටවලත් රඟපාලා තියෙනවා. ඒ සමහර චිත්‍රපට තහනම් වුණා පවා අපිට මතකයි. බොරදිය පොකුණ කියන්නේ ඒ එක චිත්‍රපටයක්. කොහොම නමුත් ඒ චිත්‍රපටයේ වාරණය පසු කාලෙක ඉවත් කළත් ඇයගේ ජනප්‍රියත්වය නම් අඩුවක් තිබුණේ නැහැ. ටෙලිකතා ගණනාවක වගේම චිත්‍රපට 10කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වුණ ඇය කලාවට සමුදේලයි හිටියේ. කලක් විදේශගත වෙලා ජීවත් වුණු ඇය ඔන්න දැන් ආයෙත් ලංකාවේ රසික ප්‍රජාව වෙනුවෙන් රංගනයෙන් එකතු වෙන්න තීරණය කරලා. මේක නම් ඇයගේ රසිකයින්ට හොඳ ආරංචියක්. ඒ වගේම ඇයගේ මේ සුබ ආරංචියත් එක්කම ඇය තමන්ගේ අලුත් ඡායාරූප ටිකකුත් තමන්ගේ රසිකයින් එක්ක බෙදා ගන්නත් අමතක කරලා නැහැ. බලන්නකො ලස්සන ඉස්සර වගේමයි. තවත් විශේෂ දෙයක් තමයි මේ සුරූපී රංගන ශිල්පිනියගේ උපන්දිනය යෙදලා තියෙන්නේත් අද. ඉතින් මේ සැමරීමත් එක්කම ඇය නැවත කලාවට එන සුබ ආරංචිය අරගෙන ඇවිල්ලා කියලායි අපිට පේන්නේ. අපි බලන්නෙමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒ ගැන තොරතුරක් ලැබුණොත් අපි ඔයාලට කියන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.